Hi guys. ඉතින් කොහොමද ඔයාලට? ඔන්න ඉතින් අද මං ඔයාලට පෙන්වන්න යන්නේ. අපේ ගමේ අලුතෙන්ම ඕපන් කරපු චයිනීස් කඩේ ගැන. ඉතින් guys අපි ඇතුළට බලමු. ඒ කඩේ මොන දේවල්ද තියෙන්නේ කියලා. ඉතින් guys ඔන්න මම දැන් ඇතුළු වුණා. ඇතුළුන ගමම්ම මේ කඩේ අපිට දකින්න තියෙන්නේ මේ වගේ ලස්සන ජාතිය ප්ලාස්ටික් මල්. මේ වගේ ප්ලාස්ටික් මල් සෑහෙන වශයෙන් මේ කඩේ තියෙනවා. බලන්න ලස්සන එක පාටට එක වර්ණවත් කරපු ලස්සන ප්ලාස්ටික් මල් තමයි අපිට ඉස්සෙල්ලාම මේ කඩේ ඇතුල් වෙනකොටම හම්බෙන්නේ. ඉතින් මේ මල් වර්ග විතරක් නෙමේ අපිට අවශ්‍ය කරන සෑම බඩු භාණ්ඩ ආදී මේ කඩෙන් අපිට ගාර ගන්න පුළුවන්. ඉතින් බලන්න මේ බලන හැම පැත්තක් වගේම මේ වගේ ලස්සන මල් පොච්චි වලට වගේ දාලා තියෙන්නේ. එක වර්ණවත් කරපු එක ලස්සන ජාති මල්. ඉතින් ඒ වගේම තමයි මේගොල්ලෝ මේ ළඟ එන පාස්කූසයට මේ වගේ ලස්සන එක ජාති නිර්මාණ කරලා තියෙනවා. බලන්න විශේෂයෙන් ළමයි සඳහා මේගොල්ලෝ විශේෂ කැපකිරීමක් කරලා මේ වගේ ලස්සන නිර්මාණ කරලා මේ විදිහට ඒගොල්ලෝ විකුණනවා. ඉතින් බලන්න මාරම ලස්සනක්.
ඉතින් බලන්න මේ විදියට ඔයාලට එක ජාතියේ මල් පැල හිටවා ගන්නට එක වර්ගයේ මල් පෝච්චි වර්ගය මෙතන තියෙනවා. ඉතින් ගයිස් මෙතන සෑම දෙයක්ම නිවසකට අවශ්‍ය කරන සෑම බඩු භාණ්ඩ ආදී මෙතන අපට ලබා ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ ඉටි පන්දම් මෙතන සැහැන වර්ගයෙන් වගේ තියෙනවා. ඉතින් මෙතන ඉටි පන්දම් ගත්තොත් එම එක සුවඳවත් කරපු ඉටි පන්දම් වර්ග සෑහෙන වශයෙන් අපිට මෙතන කන්න පුළුවන්. ඉතින් ඇත්තටම නිවසට අවශ්‍ය කරන සෑම බඩු භාණ්ඩයක්ම මෙතන තියෙනවා. වගේම අපිට කැමති දේ එතනින් තෝරගෙන අපිට අරගන්න පුළුවන්. ඉතින් මේ කොටස ගත්තොත් එහෙම මෙතන තියෙන කොම්පියුටර් පාර්ට්ස්. ඉතින් මෙතන අපිට අවශ්‍ය කරන කොම්පියුටර් අවශ්‍ය කරන සෑම වර්ගයේම උපාංග මෙතනින් අපිට ලබා ගන්න පුළුවන්. ඒ වගේම මේ විදිහට ඒගොල්ලෝ ලස්සන්ට ඒ විදිහට පිළිවෙලට මේගොල්ලෝ හදලා තියෙනවා. ඉතින් මෙතන ගත්තොත් එහෙම මෙතන තියෙන්නේ සවුන්ඩ් සිස්ටම්. ඉතින් සවුන්ඩ් සිස්ටම් ගැන කතා කරුවොත් එහෙම මෙතන ලොකු ප්‍රමාණය සිට පොඩි ප්‍රමාණය දක්වා එක සවුන්ඩ් සිස්ටම් වර්ග මෙතන තියෙනවා. ඉතින් අපිට කැමති ආකාරයකින් අපිට අවශ්‍ය මුදලට අපිට මෙතනින් අපිට බාරලා ඉවරලා මෙතනින් අපිට මිලදී ගන්න පුළුවන්.
ඉතින් ගයිස් දැන් ඉතාලියට එන්නේ සමර් එක. ඉතින් ඒ නිසා සමර් එකට අවශ්‍ය කරන සෑම බඩු භාණ්ඩ ආදියක්ම අපිට මෙතනින් ලබා ගන්න පුළුවන්. ඒ වගේම මේ වගේ සෙරප්පු, බෑග් වර්ග, එතකොට අනිකුත් සියලුම බඩු භාණ්ඩ සියලුම දේවල් අපිට මෙතනින් ලබා ගන්න පුළුවන්. ඒ වගේම මුහුදු යන්න අවශ්‍ය කරන සියලුම බඩු භාණ්ඩ අපිට මෙතනින් ලබා ගන්න පුළුවන්. මේ විදිහට ඒගොල්ලෝ හැමතැනම වාගේ සකස් කරලා තියෙනවා ළමයි සඳහා, වැඩිහිටි පුද්ගලයන් සඳහා. ඒ වගේ බඩු භාණ්ඩ හැමතැනක වාගේ ඒගොල්ලෝ සකස් කරලා තියෙනවා මේ විදිහට. ඉතින් අපේ අතේ ඇති මුතුලට අපිට අවශ්‍ය දේ අපිට මෙතනින් මිලදී ගන්න පුළුවන්. ඒ වගේම මෙතන ගත්තොත් එම මෙතන පොඩි ළමයිට මුහුදු යන කාලෙට අරගෙන යන්න තියෙන සෙල්ලම් බඩු මේ විදිහට ඒගොල්ලෝ ලස්සන නිර්මාණය කරලා තියෙනවා. මේ වගේ විශාල ප්‍රමාණයේ මේ වගේ සෙල්ලම් බඩු රාශියක් මේ කඩේ මෙතන අපිට බලා ගන්න පුළුවන්. මෙතන ගත්තොත් එහෙම මෙතන තියෙන්නේ පාසලට අවශ්‍ය කරන සෑම බඩු භාණ්ඩ වර්ගයේ තේ අපිට මෙතනින් ලබා ගන්න පුළුවන්. ඒ වගේම පොත් පැන්සල් වගේම අනෙකුත් අවශ්‍ය ඉස්කෝලේට අවශ්‍ය කරන සෑම දෙයක් අපිට මෙතනින් ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙතන මේ විදිහට ඒගොල්ලෝ ලස්සන්ට ඒ විදිහට පිළිවෙලකට මේ විදිහට සැකසුම් කරලා තියෙනවා. අපිට අවශ්‍ය කරන දේ ඉක්මනින්ම අපිට හොයාගෙන එතනින් මිලදී අරගෙන ගන්න පුළුවන්.
ඉතින් මෙතන ගත්තොත් එම මෙතන තියෙන්නේ වාහනවලට අවශ්‍ය කරන බඩු. ඒ විදිහට මේ වගේ ලස්සනට ඒගොල්ලෝ සකස් කරලා අපිට ඉක්මනින්ම පහසුවෙන්ම අපිට හොයාගෙන ඒක මිලදී ගන්න පුළුවන්. අවශ්‍ය කරන වාහනවලට අවශ්‍ය කරන සෑම බඩුවක් වගේ මෙතන තියෙනවා. ඉතින් මෙතන ගත්තොත් එහෙම මෙතන තියෙන්නේ සත්තුන්ට අවශ්‍ය කරන දේවල්. විශේෂයෙන්ම සත්තුන්ට අවශ්‍ය කරන ටොයිස් ಜಾති ඒ වගේම අනිකුත් දේවල් අපිට මෙතනින් අරගන්න පුළුවන්. මෙතන ගත්තොත් එහෙම මෙතන තියෙන්නේ දැන් එන සමර් එකට අවශ්‍ය කරන බඩු තමයි. ඒ කියන්නේ මුහුදු ගෙනියන්න වගේ මෙතන අවශ්‍ය කරන බඩු භාණ්ඩ රසක් මෙතන තියෙනවා. ඒ වගේම තමයි මෙතන තව දේවල් තියෙනවා. ඒ වගේම මේස පුටු එක ජාති එක වර්ග එක පාටවල් වලින් අපිට ලබා ගන්න පුළුවන්. ඒ වගේම තව තියෙනවා බිත්ති වලට අලවන්න පුළුවන් ජාතියේ කඩදාසි ඒ වගේම ස්ටිකල් වගේ ජාති ඒ වගේ ගොඩක් ජාති මෙතන තියෙනවා. ඉතින් මෙතන තියෙන්නේ නිවසකට අවශ්‍ය කරන මේස වර්ග ඒ වගේම පොඩි කබඩ් වර්ග එක සයිස් විදියට සයිස් ප්‍රමාණයෙන් අපිට මෙතනින් ගන්න පුළුවන්. ඒ වගේම කණ්ණාඩි එතකොට මල් පෝච්චි මේ මල් පෝච්චි ගත්තොත් මේ ප්ලාස්ටික් මල් පෝච්චි තමයි මෙතන තියෙන්නේ.
ඒ වගේම ලස්සන්ට නිවසට අලංකාර දෙන විදියට අපිට මෙතන එක ජාතියේ ඩෙකරේෂන් අපිට අරගන්න පුළුවන්. ඉතින් ගයිස් මම මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. ඔයාලා මේ වීඩියෝ එක බැලුවා නම් හොඳයි නම් ලයික් කරන්න, ෂෙයා කරන්න. අපි තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු. ඔයාලට සුබ දවසක්. ඒ වගේම තව පොඩි දෙයක් මතක් කරනවා. මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න.